කාලේ ඇති වුණ මේ පහුගිය කාලේ ඇති වුණ බලපෑම් නිසා වැඩියෙන්ම අනතුරට ලක් වුණ ප්‍රදේශයක් තියෙනවා කොහෙද? දැන් වැඩි වශයෙන්ම අනතුරට ලක් වුණ ප්‍රදේශයක් මතකයිද කොහේ හරි? දැන් නිතරම වගේ ඒ ප්‍රදේශයේ නම කියවුණා. නිතරම වගේ නම කියවුණා. කොහෙද? මතක නැද්ද ඔයාලට? කියන්නේ නිතරම වගේ නම කියවුණා ඒ ප්‍රදේශවල. හරි. මතක නැහැනේ. නුවරඑළිය බදුල්ල. නුවරඑළිය බදුල්ලට වඩා මතක නැද්ද කොත්මලේ ගැන කියවුණා. හරි. පැහැදිලිද? මතක නැද්ද කොත්මලේ ගැන කියවුණා. කොත්මලේ. හරි. ඔකට බලපාන හේතුවක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. ඒ තමයි ඔයාලට ඉස්සරහට මේකේ තියෙන පාඩමකුත් තියෙනවා. අපිට කියනවා මේ කඳුකර ප්‍රදේශවල කඳුකර ප්‍රදේශ කියලා කියන්නේ ජල පෝෂක ප්‍රදේශ. හරි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රදේශ කියලා කියන්නේ යම් ප්‍රදේශයක ජල පෝෂක ප්‍රදේශ. ලංකාවෙත් මෙහෙමනේ තියෙන්නේ. මේ කතාව අපිට මාර වැදගත් ඒවාට. හරි. අහගන්නකෝ. ඒ තමයි මේ තියෙන්නේ. හරි. ඉහළ මධ්‍යම ශ්‍රී ලංකාවේ නම් මධ්‍යම කඳුකර ප්‍රදේශ කියන්නේ ජල පෝෂක ප්‍රදේශ. මේ කලාපවල අතීතයේ පුතේ මේ අතීත රජවරුන්ගේ කාලේ වුණත් මේ කලාපවල මේ තියෙන කඳුකර වනාන්තර ප්‍රදේශ ටික මේව එලිපෙහෙලි කරේ නැහැ. මොකද එලිපෙහෙලි කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මේ ජල පෝෂක ප්‍රදේශ මේ ප්‍රදේශවල වැව් හදන්න තරම් මිනිසුන්ට අවශ්‍යතාවයක් ජලාශය හදන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ තියෙන ඉහළ කඳුකර ප්‍රදේශ. පැහැදිලිද? මේවට අපි කියනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ජල පෝෂක ප්‍රදේශ තමයි මේ. ඒ නිසා මේ ඉහළ කඳුකර ප්‍රදේශවල මානව ක්‍රියාකාරකම් අඩුයි. හරි. එතනින් ගියාට පස්සේ මානව ක්‍රියාකාරකම් ගත්තම ජනාවාස ව්‍යාප්ත කිරීම, භෝගවගා ව්‍යාප්ත කිරීම, ඒ දේවල් අඩුයි. අතීත මුතුන් මිත්තන්ගේ කාලේ නැත්තම් රජවරුන්ගේ කාලේ දැන් මහනුවරට ගම්පලටත් රාජධානි දෙකක් ආවනේ. රාජධානි දෙකක් තියෙනවා මහනුවර එකක් ගම්පල එකක්. හැබැයි කොච්චර රාජධානි ආවත් මේ ප්‍රදේශය ඇත්තටම ජනාකීර්ණ ප්‍රදේශ බවට පත්ුන්නේ නැහනේ. අධික ජනාකීර්ණ ප්‍රදේශ බවට පත්ුන්නේ ඒ තරම් සංකීර්ණ මට්ටමේ ජලාශ ව්‍යාපෘති ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අතීත මුතුන් මිත්තෝ දන්න මේ ප්‍රදේශ වලට හානි කරොත් එහෙම රටේ අනිත් කලාවල බලපෑම් එල්ල වෙනවා. හරි. මුලින්ම අපිට මේකට බලපෑම් එල්ල කරන්නේ 1800 ගණන් වලදී සුදු ජාතිකයන් තේ වගා කරන්න පටන් ගත්තා. සුදු ජාතිකෝ තේ වගා කරන්න පටන් ගන්න මෙන්න මේ කඳුකරේ. කඳුකරේ තියෙන වනාන්තර භූමිය එලිපෙහෙලි කරලා බෑවුම් ප්‍රදේශවල වගා කරන්න පුළුවන් හොඳම භෝගේ තමයි තේ. හොඳ ජල බැස්මක් තියෙන්න ඕනේ. තේ වගාවට ජලය එකතු වුණොත් බෑ. හොඳ ජල බැස්මක් තියෙන ප්‍රදේශවල වනාන්තර පරිසර පද්ධතිය මේ ටික එලිපෙහෙලි කරලා ඒ අය මොකද්ද කරන්නේ? මේ කලාපවල තේ වගා කරනවා. හරි. අන්න අපිට කෙලවෙන්න පටන් ගන්න පළවෙනි කාරණාව. දැන් මේ ප්‍රදේශවල වනාන්තර එලිපෙහෙලි කරලා මොනවද වගා කරලා තියෙන්නේ? දැන් මේ විදිහට බෑවුම් ප්‍රදේශවල තේ වගා කරන මේ විදිහට. 1800 ගණන් වල සිට. ඕක හරි. එතකොට ඊළඟ කාරණාව තමයි එතනින් පස්සේ ශ්‍රී ලංකාවට නිදහස හම්බ වෙනවා. නිදහස ලැබුණාට පස්සේ හරි නිදහස ලැබුණාට පස්සේ අපේ දේශපාලන අධිකාරීන් විසින් සිදු කරන දෙයක් තමයි අපේ ප්‍රධාන විදුලි අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒ ප්‍රධාන විදුලි අවශ්‍යතාවය සපුරා ගන්න මේකට සිදු කරන දේ තමයි ඉහළ කඳුකර ජලපෝෂක ප්‍රදේශවල අර ජලපෝෂක ප්‍රදේශ වලින් ගලා බසින ගංගාවන් හරස් කරලා වැව් හදනවා නැත්නම් ජලාශ හදනවා මේ ඉහළ කඳුකර ප්‍රදේශ. මෙන්න මේ ප්‍රදේශවල. හරි. එතකොටත් මොකද්ද කරන්නේ? එතකොට කරන්නේ මෙන්න මේ කඳුකරේ තියෙන මේ ඉහළම කඳුකරේ තියෙන හරි මේ කලාපවල මේ භූමියේ එයා මොකද්ද කරන්නේ? මේ විදිහට ජලාශ නිර්මාණය කරනවා. හරි. මේ භූමියේ මෙහෙම ජලාශ හදනවා. හරි. ඕකනේ මුනේ. මේ විදිහට ජලාශ හදනවා. ජලය රඳවලා තියාගන්න. හරි. පැහැදිලි. ඉතින් ජලාශ හදනවත් එක්කම ඒ ප්‍රදේශවල සිද්ධ වෙන ඊළඟ ක්‍රියාකාරකම තමයි මේ තේ වතු ව්‍යාප්ත වෙනවා. ජලාශ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේ අවට ප්‍රදේශවල හරි ජනාකීර්ණ ප්‍රදේශ නැත්තම් ජන ව්‍යාප්තිය වර්ධනය වෙනවා. මොකද හේතුව මේ ප්‍රදේශවල දැන් ජනාවාස ඇති කරගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇයි දැන් මේ විදිහට ජලාශ ඉදි වෙනවා. මේ විදිහට තේ වතු ව්‍යාප්ත වෙනවා. දැන් මෙන්න මේ කඳුකර කලාපේ මේ ඉහළින් තියෙන ගස් දෙක තුන ඉතුරු වෙන්නේ අනිත් ප්‍රදේශයේ හැමතැනම මානව ක්‍රියාකාරයි.
එතකොට මේ ජලාශයේදී වෙන සංවර්ධන ව්‍යාපෘති තේ වතු වලට මේ මානව ව්‍යාප්තියට මේ කෘෂිකාර්මික කටයුතු මේ ප්‍රදේශවල තියෙනවා. මේ ප්‍රදේශවල මේ කන්ද වටේට මේ විදිහට මාර්ගත් ඉදි වෙනවා. හරි. කඳු වටේට යන්න මාර්ග ඉදි වෙනවා මේ විදිහට. හරි. ඉහළ ප්‍රදේශවලට යන්න මාර්ග ඉදි වෙනවා. ඔයාලා දන්නවද මේ මාර්ග හදනකොට වෙන්න පුළුවන් මේ කන්ද දැන් ඇත්තටම අර තිබ්බ ස්වභාවික ස්වභාවය නෑ. ඊට පස්සේ එතනින් එහාට මේ ඉහළම ප්‍රදේශවල මිනිස්සු හෝටලුත් හදනවා. view එකක් මාර view එක කියලා හෝටල් හදනවා. හරි. එතකොට මෙන්න මේ ඉහළ කඳුකර ප්‍රදේශවල තිබ්බ වනාන්තර පරිසර පද්ධති ඉවත් කරලිවලා ජලාශිති කළ ජලය රඳවලා තියාගන්න ඉතර ජල පෝෂක ප්‍රදේශ උනේ පුතේ මේ භූමි පාංශු ජලයේ විදිහට තිබෙන තියෙන ජලය ටික ක්‍රමානුකූලව ගලාගෙන බැස්සා. රඳවලා තියාගත්තේ නැහැ. රඳවලා තියාගන්න එකක් ගලා වහින එක තව එකක්. එතනින් වෙන්නේ මේ ජලය රඳවලා තියාගන්න මේ අවඩ ප්‍රදේශවල මේ විදිහට මොකක් වෙනවද? ජල බරිත වෙනව නැත්තම් මේ භූමිය ජලයෙන් තෙත් වෙලා පෙඟිලා තියෙන නිතරම පෙඟිලා තියෙන. හරි. ඉස්සරනම් උඩින් ගලාගෙන මේ ටික ගියා. මෙහෙන් ජල පාරවල් වල ගියා. දැන් මොකද වෙන්නේ? දැන් වර්ෂාවක් ඇති වෙනකොට මේ ජල පෝෂක ප්‍රදේශ වලට එකතු වෙන ජලය අපි ගිහිල්ලා මෙන්න මේ ගංගා වලින් එන ජලය රඳව ගන්නවා මේ ජලාශවල. හරි. මේ මානව ක්‍රියාකාරකම් මේ දේවල් සිද්ධ වෙනකොට මේ පාංශු කාදන ජල පහර පහළට ගලානකොට මේ තියෙන දැන් ශාක පද්ධති ඉවත් කළානේ මේ තියෙන පස් ටික කාදන විවිධ පහළට යනවා. හරි. ඉතින් දරන්න බැරි වර්ෂාවක් ඇති. මිලිමීටර් 100 200 මේ කඳුකරයට දරන්න පුළුවන්. එතනින් එහාට දරා ගන්න බෑ. හරි. පහුගිය කාලේ මොකද්ද වෙන්නේ? මිලිමීටර් 300 400 ඉක්මවල වර්ෂාවක් ඇති වුණා. එතනින් පස්සේ මොකද වුනේ? එතනින් පස්සේ වුනේ මෙන්න මේ ප්‍රදේශවල මානව ක්‍රියාකාරකම් තිබ්බා. හරි මේ භූමියට අපි බලපෑම් කරන්න පුළුවන් උපරිම විදිහට බලපෑම් කරලා තිබුණේ. එතනින් පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රදේශ ඔක්කොම ටික මේ ගංගා නැත්තම් මේ ජලාශාවට මේ තියෙන ප්‍රදේශ මේ හරි මේ වතු කුෂිකාර්මික ක්‍රියාකාරකම් තිබුණු ප්‍රදේශ මේ ඔක්කොම මේ විදිහට පහළට මොකක් වෙනවද? මේ ටික ඔක්කොම ගලවගෙන පහළට කාදනය වුණා මෙන්න මේ විදිහට. හරි මේ උඩින් තියෙන කොටස ගලවගෙන පහළට කාදනය වෙලා ගියා. මේ ටිකම පහළට ගියා. හරි. ඕකට වග කියන්න ඕනේ කවුද? වග කියන්න ඕනේ එකක් සුද්දෝ මුලින්ම. ඊළඟ වග කියන්නේ ශ්‍රී ලංකා දේශපාලන අධිකාරිය. එතනින් පස්සේ වග කියන්න ඕනේ මිනිස්සු. හරි. පැහැදිලි. එතනින් පස්සේ මිනිස්සු වග කියන්න. මිනිසුන්ගේ සමහර මිනිසුන්ගේ නොදැනුමක්. හැබැයි කොත්මල ආදී ප්‍රදේශවල නම් අතීතයේ ඉඳන්ම පුතේ ගොවිතැන් කරන ජීවත් වෙන මිනිස්සු හිටියේ. ඒ මිනිසුන්ගේ ප්‍රදේශවල තමයි මේ ජලාශයක් ඉදි කරලා ජලාශ විහෙල කඳුකර ප්‍රදේශවල ඉදි කරලා ඉවර වෙලා. හරි මේ ප්‍රදේශවල ඔය බලපෑම් ඇති වෙන්න එක හේතුවක් උනේ උක. ඉහෙල කඳුකර ප්‍රදේශවල ජලාශ ඉදි කරන එක හොඳයිද? හොඳයි. ජල විදුලි බලය ලබා ගන්න වගේ දේවල් වල හොඳයි. හැබැයි නායනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හරි නායනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ ස්වභාවික උපද්‍රව වලට අතවැනීමක් තමයි ඔය කරන්නේ. ඒතර එහෙමයි කියලා දැන් ඒව ඉවත් කරන එක නෙවෙයි කරන්න ඕනේ. අර පහුගිය කාලේ ජනාධිපති කිව්වනේ ඉහළ කඳුකර ප්‍රදේශවල හරි අඩි 5000ට ඉහළ ප්‍රදේශවල වනවගා ව්‍යාප්ත කරනවා කියලා. වනවගා ව්‍යාප්ත කරනවා ඒක සාර්ථකයි. ඒක සාර්ථක ක්‍රමවේදයක්. මොකද ඉහළ ප්‍රදේශවල තුර මානව ක්‍රියාකාරකම් ටිකෙන් ටික අඩු වෙනවා. ක්‍රමානුකූලව අඩු වෙනවා. ජලාශ තිබර ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ප්‍රදේශවල වනාන්තර ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය කතන්දරේ තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නේද මෙන්න මේ ප්‍රදේශවල පාංශු ඛාදනය වළක්වා ගත්තොත් එහෙම පාංශු ඛාදනය වෙන එක වළක්වා ගත්තොත් අපිට පුළුවන් නායනතුරු වළක්වා ගන්න. දැන් ඔයාලට තේරෙනවද පහුගිය කාලුනේ මොකද්ද කියලා? ওই කතන්දරේ තමයි සිද්ධ වුනේ. හරි ප්‍රධාන වශයෙන් බලපෑම කොත්මල ආදී ප්‍රදේශවල බලපෑම මේක. කොත්මල ආදී ප්‍රදේශවල මානව ක්‍රියාකාරකම් වැඩි වික්ටෝරියා ඔය පැති වලට වඩා. හරි කොත්මල කියන්නේ අතීතින් ඉඳන් ජන ව්‍යාප්තියක් සිදු වෙන කලාපයක්නේ. අතීතම මිනිස්සු හිටිය කලාපයක්. මිනිස්සු හිටිය කලාපේ දාර ජලාශය හදන්නේ. කොත්මලේ ජලාශය හදන්නේ. ඒකේ බලපෑම තමයි අවුට ප්‍රදේශවලට තියෙන්නේ. සමහර ඔයා දන්නවද පුතේ? සමහර ප්‍රදේශවල තාමවත් ඒ යට උනායක මිනීමත් අරන්නේ නැහැ. දැන් අයිතින් ගන්නත් බෑ. ගන්න බැරි තරම් දරුණු විදියට තියෙනවා. දැන් ඔකට මේ හොඳම උදාහරණ තමයි මේ මම ගිය සතියේ අඟහරුවාදා හවස පන්තියේදී 26 පන්තිය වලගෙන අයිලක පන්තියේ ඔන්ලයින් ෆිසිකල් ගම්පහ පන්තියට ගිහිල්ලා මං ළමයි කතා කරලා දෙක ළමයෙක්ගේ මේ මහගෙවල් කොත්මලේ කිව්වා. මං කිව්වා කොත්මලේ තියෙන ප්‍රශ්නයක් නැහැ නේ. මොකද අම්මයි තාත්තයි ඔක්කොම දැන් ගම්පහ ඉන්නේ. ඊට පස්සේ ළමයා කියනවා මේ
සීයල් සීයයි අත්තම්මයි දෙන්නම එහෙ ගෙදර හිටියේ. තාම මිනිහක්වත් හොයාගන්න නැහැ කියලා කියනවා. තාමත් පව්විත මොනව කරන්න. තේරුණාද? හරි ඒ නිසා ඒ වගේ ලොකු බලපෑම් වුණ ප්‍රදේශයක් තමයි ඔය. මානව ව්‍යාප්තිය වැඩියෙන් තියෙන ප්‍රදේශවල ජලාශ හදලා විනාශයක් තමයි වෙ උනේ. ඒ බලපෑම් තමයි අපිට අත්විඳින්නේ. නැත්තම් මේ රටට පාලකේ නැත්තම් අර පාලකයාගේ තියෙන බලපෑම් නිසාවත් දෙයියෝ කෝප වෙලාවත් ඒ මගුල් නෙවෙයි. ඔయిత කලිමුත් ඔయిత වඩා වැහි වැහැලා තියෙනවා. හානි වෙලා නැහැ. හරි. ඔయిత කලින් අතීතේ දැන් හානි වෙන්නේ මේවා නිසා. හරි. ඇති. අපි දැන් කතාවට යමුනේ. අපි අපේ කතාවට යමු. අපි ටිකක් ලොකු කතාවකට ගියා. හරි. හරි. එහෙනම් ලියන්නකෝ මෙහෙම. ලියන්න මෙහෙම. විවිධ වර්ගයේ විවිධ වර්ගයේ විවිධ වර්ගයේ විවිධ වර්ගයේ ස්වභාවික උපද්‍රව විවිධ වර්ගයේ ස්වභාවික උපද්‍රව විවිධ වර්ගයේ ස්වභාවික උපද්‍රව දැකගත හැකිය. ස්වභාවික උපද්‍රව දැකගත හැකිය. ස්වභාවික උපද්‍රව දැකගත හැකිය. ඒ අතර ඒ අතර ඒ අතර ඒ අතර ඒ අතර නාය අනතුරු සහ නාය අනතුරු සහ නාය අනතුරු සහ ගං වතුර උවදුරු නාය අනතුරු සහ ගං වතුර උවදුරු නාය අනතුරු සහ ගං වතුර උවදුරු ගං වතුර උවදුරු ගං වතුර උවදුරු නාය අනතුරු සහ ගං වතුර උවදුරු ප්‍රබල වශයෙන් ප්‍රබල වශයෙන් ඇතිවන උපද්‍රව වේ. 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 මෙම උපද්‍රව ඇතිවීම සඳහා ඇතිවීම සඳහා මෙම උපද්‍රව ඇතිවීම සඳහා මෙම උපද්‍රව ඇතිවීම සඳහා ඇතිවීම සඳහා පාංශු ස්තරයට සිදුවන අයහපත් බලපෑම් පාංශු ස්තරයට සිදුවන අයහපත් බලපෑම් පාංශු ස්තරයට සිදුවන අයහපත් බලපෑම් අයහපත් බලපෑම් අයහපත් බලපෑම් ඍජුවම බලපායි ඍජුවම බලපායි ඍජුවම බලපායි ඍජුවම බලපායි ඉහළ කඳු ප්‍රදේශවල වනාන්තර ඉවත් කිරීම ඉහළ කඳුකර ප්‍රදේශවල වනාන්තර ඉවත් කිරීම ජනාවාස ව්‍යාප්ත කිරීම ජනාවාස ව්‍යාප්ත කිරීම ජනාවාස ව්‍යාප්ත කිරීම විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉහළ කඳු ප්‍රදේශවල ජලාශ ඉදිකිරීම ඉහළ කඳු ප්‍රදේශවල ජලාශ ඉදිකිරීම භෝග වගා ව්‍යාප්ත කිරීම භෝග වගා ව්‍යාප්ත කිරීම ආදිය නිසාද භෝග වගා ව්‍යාප්ත කිරීම ආදිය නිසාද භෝග වගා ව්‍යාප්ත කිරීම ආදිය නිසාද ආදිය නිසාද ආදිය නිසාද
අධික වර්ෂාව අධික වර්ෂාව අධික වර්ෂාව අධික වර්ෂාව අධික වර්ෂාව භූමියට විදුලි සැර වැදීම නැත්නම් භූමියට හෙන ගැසීම කියලා ඉවත් කරන භූමියට විදුලි සැර වැදීම අකුණු කෙටීම භූමියට අකුණු කෙටීම ඉහළ කඳු මුදුන් වල අකුණු ගහනවා දන්නවද අකුණු කෙටීම දැන් හෙන ගැසීම ආදි ස්වභාවික හේතුන් නිසාද ආදි ස්වභාවික හේතුන් නිසාද ආදි ස්වභාවික හේතුන් නිසාද පාංශු ස්තරය ඛාදනය වීමත් 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 ඛාදනය වීමත් එය ත්‍රිවර වී එය ත්‍රිවර වී එය ත්‍රිවර වී එය ත්‍රිවර වී නාය අනතුරු සිදුවීමත් එය ත්‍රිවර වී නාය අනතුරු සිදුවීමත් 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 සිදුවේ 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 එමෙන්ම එමෙන්ම මෙලෙස ඛාදනය වන පාංශු කොටස් 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 පාංශු කොටස් පහත් භූමි වලට ගංගා පතුල් වලට පහත් භූමි වලට ගංගා පතුල් වලට ගංගා පතුල් වලට ගංගා පතුල් වලට ජලාශ පතුල් වල ජලාශ පතුල් වල ජලාශ පතුල් වල ජලාශ පතුල් වල එකතු වීමෙන් එකතු වීමෙන් එකතු වී තැන්පත් වීමෙන් එකතු වී තැන්පත් වීමෙන් එකතු වී තැන්පත් වීමෙන් එකතු වී තැන්පත් වීමෙන් සුළු වර්ෂාවකින් වද සුළු වර්ෂාවකින් වද සුළු වර්ෂාවකින් වද සුළු වර්ෂාවකින් වද ජල ගැලීම් තත්ත්ව නැතහොත් ගං වතුර තත්ත්ව ජල ගැලීම් තත්ත්ව නැතහොත් ගං වතුර තත්ත්ව නිර්මාණය වේ නිර්මාණය වේ නිර්මාණය වේ නිර්මාණය වේ නිර්මාණය මේ නිසා මේ නිසා මේ නිසා නිසා විවිධ පාංශු සංරක්ෂණ ක්‍රමවේද විවිධ පාංශු සංරක්ෂණ ක්‍රමවේද විවිධ පාංශු සංරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම තුළින් 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 පාංශු ස්තරය ආරක්ෂා වීම
පාංශු ස්තරය ක්‍රියාත්මක කිරීම ඊට මදින්න වෙන කොලේ වෙන කොලේ ලියන්න වෙන කොලේ ලියන්න වෙන කොලයක ලියලා උතන අලව ගන්න ආරක්ෂා වීම පාංශු ඛාදනය අඩාල වීම ආරක්ෂා වීම පාංශු ඛාදනය අඩාල වීම පාංශු ඛාදනය අඩාල වීම පාංශු ඛාදනය අඩාල වීම පාංශු ඛාදනය අඩාල වීම අඩාල වීම අඩාල වීම අඩාල වීම ආදී සිදුවේ ආදී සිදුවේ අඩාල වීම ආදී සිදුවේ මේ හේතුව නිසා මේ හේතුව නිසා මේ හේතුව නිසා නාය අනතුරු මෙන්ම ජල ගැලීම් තත්ත්ව නාය අනතුරු මෙන්ම ජල ගැලීම් තත්ත්ව ජල ගැලීම් තත්ත්ව ජල ගැලීම් තත්ත්ව ජල ගැලීම් තත්ත්ව නවතාලීමට සහ නවතාලීමට සහ නවතාලීමට සහ නවතාලීමට සහ නවතාලීමට සහ ඒ තුලින් ඇතිවන හානිය අවම කර ගැනීමට ඒ තුලින් ඇතිවන හානිය අවම කර ගැනීමට හානිය අවම කර ගැනීමට හානිය අවම කර ගැනීමට හානිය අවම කර ගැනීමට හැකියාව සැලසේ හැකියාව සැලසේ හැකියාව සැලසේ හැකියාව සැලසේ හැකියාව සැලසේ ඒ අනුව හැකියාව සැලසේ ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව පාංශු සංරක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් පාංශු සංරක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් පාංශු සංරක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් ක්‍රමවේද භාවිතයෙන් ස්වභාවික උපද්‍රව වළක්වා ගැනීමටත් වළක්වා ගැනීමටත් ඒ තුලින් සිදුවන හානි ස්වභාවික උපද්‍රව වළක්වා ගැනීමටත් ඒ තුලින් සිදුවන හානි අවම කර ගැනීමටත් අවම කර ගැනීමටත් හැකියාව සැලසේ අවම කර ගැනීමටත් හැකියාව සැලසේ අවම කර ගැනීමටත් හැකියාව සැලසේ හරි අවසානක ලියන්න තුන්වෙනි එක ජල සම්පත රැක ගැනීම 3 ජල සම්පත රැක ගැනීම ජල සම්පත රැක ගැනීම ජල සම්පත රැක ගැනීම හරි දැන් ජල සම්පත ඉඩ මදි නම් වෙන කොලයක ලියලා ඔතෙන්ට අලව ගන්න පැහැදිලිද එතකොට මේ ඊළඟ කාරණාව තමයි දැන් අපි මේ 20 27 පන්තිය දැන් අපිට ඇත්තම කතාව ගත්තොත් දවස් සිකුරාදා තිබුණා ඊට පස්සේ විවිධ හේතු නිසා අපිට දවස් මාරු කරන්න වුණානේ ඒ නිසා තමයි ලොකු ප්‍රශ්නයක් වුණා අපි මුලින්දන් ආව ළමයිට ඒකට සමහර ළමයිට දවස් මාරු වීමත් එක්ක ප්‍රශ්නයක් තිබුණා සහ දැන් මම හිතනවා මෙතනින් ඔයාලට නම් එහෙම ප්‍රශ්නයක් නෑ සහ එතකොට අපි දැන් මේ වෙනකොට පාඩම් බවුම් පද්ධතිය සහ භූගෝලික හැඳින්වීම ඉවරයි දැන් අපි පෘථිවියේ ව්‍යුහෙත් අවසාන කොටසේ ඉන්නේ දැන් අපිට කොවිඩ් ලබන සතිය පෘථිවි ව්‍යුහය කතා කරනවා ලබන සතිය මේ මාතෘකාව නැත්නම් මේ පාඩම සම්පූර්ණ ඉවර කරන්න පුළුවන් ඒතකොට මේ ටියුට් එකත් ඉවරයි ඊට පස්සේ ජනසංඛ්‍යාව ටියුට් එක තමයි සාකච්ඡා කරන්න යන්න තියෙන්නේ ඊට පස්සේ 1.50 ටියුට් එක ඔයාලට ලැබෙන්න සලස්වනවා අර 1.50 ඒක අපිට ජනවාරි වලදී තමයි 1.50 කතා කරන්න වෙන්නේ ඒතර ජනවාරි මාසේ ටියුට් එක තමයි 1.50 හරි දැන් එතකොට ඔයාලා දන්නව කොහොමද පන්ති වැඩ යන්නේ සහ එතකොට දැන් අපි පන්තිය කරන් ටියුට් එක විතරක් සාකච්ඡා කරන්නේ නැප් මාකිනුත් දැන් අපි ප්ලේසස් 100ක් ඉවරයිනේ
10ක් කියලා කියන්නේ 1 10 ගානේ දැන් පේපර් 10ක් අපි උරයි. ඒතර එතන 100ක් ඉවරයි. ඒ නිසා එතකොට මේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් හරි 27 ඔයාලා දැන් මට මේ නිකමර chat එකට දාන්න මේ ඔය ඉන්න හරි බල කොහෙද මේ කියන්නේ chat එකට දාලා හරි තියන්න මේ ඔයාගේ දිස්ත්‍රික් එක මොකද්ද පළාත කොහෙද කියලා දාලා තියන්න. හරි. ඒකත් දාන්න නිකන් chat එකට දාලා තියන්න. එතකොට මේ ඒ නිසා ඔයාලා යාළුවන්ට පොඩි මැසේජ් එකක් දෙන්න ක්ලාස් එක ගැන ලබන මාසෙ ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඇත්තට මේ මාසේ අපේ සුපුරුදු වෙන ළමයින්ටත් මේ මාසෙ එන්න බෑ. මොකද අර ස්වභාවික විපත් බලපෑම් ওই දේවල් නිසා සමහර ප්‍රදේශවලට සිග්නල් නැහැ. සමහර ප්‍රදේශවල ළමයිට තාම ටවුන් එකකට යන්න විදිහක් නැහැ. හරි. ඒ වගේ හැම ප්‍රශ්න තියෙනවා. ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. සිග්නල් ප්‍රශ්න තියෙනවා. සිග්නල් තාම නැහැ. හරි. ඒ වගේ ලොකු ගැටලු තියෙනවා. හරි. ඒ ප්‍රශ්න නිසා ඒතකොට දැන් ලබන ජනවාරි වෙනකොට ඔක්කොම අපේ නෝමල් වෙනවා. ඒ නිසා ඔයාලගේ යාළුවන්ටත් මැසේජ් එකක් දෙන්න ක්ලාස් එක ගැන. ඔයා තව යාළුවෙක්ට කියලා යවත් අඬ ගහගන්න පන්තිට. හරි. ඒතකොට එයාලට මේ දැන් අපි බලනවා දැන් ලබන මාසේ ඉඳන් ජනවාරි වල ඉඳන් ඔයාලට ඉස්සරහට දෙන්න තියෙන සිතියම් ටිකත් අපි ඒ නිබන්ධනත් එක්ක ඔයාලට සිතියම් 4 මාසේ ලකුණු කරන්න අදාළ සිතියම් 4ක් ඔයාලට ගෙදරට එවුණා. ඒකත් ඔයා print දැන් අපි භෞතික පන්ති වල නම් සිතියම දෙනවා. හරි භෞතික පන්ති වල සිතියම ළමයාගේ අතට දෙනවා. ලබන මාසේ ඉඳන් ඔයාලට සිතියම් මැප් මාකින් අපි ගෙදරට print කරලා ගෙදරට එවනවා. හරි. දැන් එතකොට 12ට යනකම් ටික ඔයාට print එක එවන්නේ 13, 14, 15, 16. ඔය ටික ඔක්කොම ජනවාරි මාසේ ඔයාට වාගේ ගෙදරට ලැබෙන්න සලස්වන ජනවාරි මාසේ ටියුට් එකත් එක්ක මාසෙට අදාළ මැප් මාකින් කොළ 4ක් වාට එවනවා. ඒතර ඒ 4 තමයි අපි ජනවාරි මාසේ ඒතකොට ලකුණු කරන්න තියෙන්නේ. අපිට 12ට යනකම් මේකේ තියෙනවා දැන් 10, 11, 12 අපිට 13, 14, 15, 16. ඔන්න ඔය ටික වාට ගෙදරට එවනවා. ජනවාරි මාසෙ. ඔයාගේ යාළුවන්ට පොඩි මැසේජ් එකක් දෙන්න ක්ලාස් එක ගැන. හරි. ඔයත් දිගටම ඇවිල්ලා වැඩේ කොට දාගන්න. එන්න බැරි වුණොත් නිකමට හරි රෙකෝඩින් බලන්න. සමහර ළමයි ඉන්නවා රෙකෝඩින් බලන්න වෙන ළමයි. කිසිම අවුලක් නැහැ රෙකෝඩින් බලන්න. දැන් ඔයාලට මේකේ අවස්ථාවක් දීලා තියෙන රෙකෝඩින් බලන්න පුළුවන් එක. රෙකෝඩින් බලන්න. කිසිම ප්‍රශ්නයක් නැත. පැහැදිලිද? හරි. දැන් එහෙනම් එන්න අන්තිම මාතෘකාව. ඒ තමයි ජල සම්පත රැක ගැනීම. දැන් මම මෙතනින් ළමයිකින් ඇහුවොත් එහෙම ලිං වලින් වතුර ගන්න ළමයි ඉන්නවද කියලා ඇහුවොත් ඉඳකින් වතුර ගන්න ළමයි. ඔය අපි ලිඳෙන් වතුර ගන්න අපිට ලිඳෙන් වතුර ලැබෙන්නේ පසේ තියෙන උල්පත් වතුර තමයි නැත්නම් පසේ තියෙන ජලය තමයි උල්පත් විදිහට අපි ලිඳකට වලක් කපලා වලට එකතු කරගන්නේ. වල ලිඳ කියන්නේ වලක් නේ. හරි. පැහැදිලිද? ඒ තියෙන ජලය තමයි පිහලට ගන්න. හිතන්නකෝ ඉහළ ප්‍රදේශවල මේ වනාන්තර ටික උඩින් තියෙන පරිසර පද්ධතිය අපි ඔක්කොම ඉවත් කරා කියන්නේ. ඉවත් කරොත් එimhe අපිට ජලය රැක ගන්න පුළුවන් වෙවි. හරි. දැන් වනාන්තරත් එක්ක කොහොමද ජලයට සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කොහොමද? දැන් ඔයා එහෙම ප්‍රශ්නයක් අහුවොත් මම මෙහෙම උත්තරයක් දෙන්න. ඒ තමයි දැන් හිතන්නකෝ පුතේ මේ තියෙන්නේ භූමියක්. හරි මේ තියෙන්නේ භූමියක් මෙහෙම තියෙන්නේ. හරිද? මේකේ මේ විදිහට ජල අංශු තැන්පත් වෙලා තියෙනවා. ජලය මෙහෙම තැන්පත් වෙලා තියෙනවනේ පස්සේ. මේ විදිහට තියෙනවා. මේ භූමියට උඩින් මේ විදිහට ශාක පද්ධතියක් තියෙනවා. හරි මේ විදිහට තියෙනවා. හරි මේකේ මූල පද්ධතිය ව්‍යාප්ත වෙලා මෙහෙම තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ශාක ව්‍යාප්තිය නිසා මේ පස ආරක්ෂා වෙනවා. පස ආරක්ෂා වෙන මේ පසේ තියෙන ජලය ආරක්ෂා වෙනවා. දැන් කවුරු හරි කියන්න පුළුවන් ජලය ඉතින් මේ මුල් වලින් ජලය උරා ගන්නවනේ ගස් වලට. හැබැයි ජලය උරා ගත්තට මෙතනදී ඔයා දන්නවද උත්සේදනය සිද්ධ වෙනකොට මෙයා මොකද්ද කරන්නේ? පාලනය කරගන්නවා. මෙයා කෙලින්ම ඩිරෙක්ට් අර පොළොවෙන් වාෂ්පීකරණය වෙලා යනවා වගේ උඩට යන්නේ නැහැ. මෙයා කොළ ටික හකුලා ගන්නවා විවිධ වැඩ ටිකක් කරනවා. මේ උත්සේදනය කියන එක ඉතා අඩුවෙන් නෙවෙන්නේ. ශාකේවට අනුවර්ත දක්වනවා. හරි අනුවර්තනය කියන්නේ ඔක්කොම වතුර ටික පුරාගෙන උඩට යන්නේ නැහැ. හරි පත්‍ර ටික හකුලා ගන්නවා වගේ වැඩ ටිකක් කරනවා. එතකොට මෙතනින් ජලය උඩට උරා ගන්න ප්‍රමාණය අඩුයි. පැහැදිලිද? අනිත් එක වර්ෂාවමගින් ලැබෙන ජලය ටික මේ භූමියේ පවතිනවා. ඇයි? සූර්යාලෝකයේ කෙලින්ම භූතලයට ලැබෙන්නේ නැහනේ. පොළොවට ලැබෙන්නේ නැහැ. හරි පොළොවට ලැබෙනවද නැහැ? පොළොව ආරක්ෂා වෙනවා. ඇයි උඩින් ගස් ටිකක් තියෙන්නේ. හරි පැහැදිලිද? හරි. මෙහෙම තියද්දි භූමියේ තියෙන ජලය ආරක්ෂා වෙනවා. පසත් ආරක්ෂා වෙනවා, ජලයත් ආරක්ෂා වෙනවා. හැබැයි
දැන් මොකද කරන්නේ? මේ විදිහට ගස් ටික කපලා දානවා මෙතනදී. හරි එක ගහක් ඉතුරු වෙන අනිත් ඔක්කොම ගස් ටික කපලා දානවා. මේ විදිහට ගස් කපලා දානවා. දැන් මොකද වෙන්නේ? දැන් වෙන ක්‍රියාවලිය තමයි මේ විදිහට සූර්යාලෝකය ලැබෙනකොට අධික ලෙස ලැබෙනකොට මේ පසේ තියෙන භූමියේ තියෙන ජලය මොකක් වෙනවද? ජල සාන්ද්‍රණය ඉහළට මේ විදිහට වාෂ්පීකරණය වෙලා උඩට යනවා. එතකොට අර ආරක්ෂා වෙන්න කවුරුවත් නැහැ. උඩින් ශාක ටිකක් නැහැ. ශාක වැස්සනත් නැහැ. මේ ටික ඉහළට යනවා. එතකොට ක්‍රමානුකූලව මොකක් වෙනවද? මේකේ ජල සාන්ද්‍රණය ටික ටික අඩු වෙනවා. හරි. මෙයාගේ ජලය ටික ටික අඩු වෙනවා මේ විදිහටයි වාෂ්පීකරණ වෙලා උඩට යනවා. හරි. මේ විදිහට ඉහළට ගමන් කරනවා. අනිත් එක තමයි ජලය ලැබුණත් හරි වර්ෂාවක් ඇති වුණත් වර්ෂා ජලය මොකද්ද වෙන්නේ? මේ ශාක පද්ධතියක් නැති නිසා සහ පස ආරක්ෂණ වෙන ක්‍රමයක් නැති නිසා මේ වතුර ටික පහළට වේගෙන් ගලාගෙන යනවා. ඇයි ආරක්ෂා වෙන්නේ නැහැ පොළොවට යන්න විදිහක් නැහැ. උඩින් විතරක් මේ විදිහට ගලාගෙන යනවා වේගෙන්. පැහැදිලිද? ඒ කියන්නේ ආරක්ෂණයක් නැති නිසා සංරක්ෂණයක් වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ගලාගෙන යනවා. මේ තියෙන පස් ටිකත් ඛාදනය වෙලා පහළට යනවා. එතකොට මේ පසේ අන්තර්ගත වෙලා තියෙන ජලය මොකක් වෙනවා? ටිකෙන් ටික අඩු වෙනවා. කාන්තාර බවට පත් වෙනවා කියන්නේ ඒකනේ. හරි. ඒ ගස් කොළන් ටික කපලා දැම්මහම අපිට වෙන්නේ මේක. ශාක නිසා වෙන්නේ මේ ජලය ආරක්ෂා වෙන එක වෙන්නේ. ඒතකොට පස ආරක්ෂා වෙන පස ආරක්ෂා වෙන ජලය ආරක්ෂා වෙන. අන්න ඒ නිසා තමයි පාංශු සංරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්නේ. දැන් මෙතන සෝදාපාලුව වළක්වන විදිහට අපි මෙහෙම කණ්ඩියක් දානවා. ඒතකොට ජලයත් ගලාගෙන යන නවතන මොකද්ද මෙතන පස් ටික ආරක්ෂා වෙන ජලය ටිකත් මොකද ජලයත් තැන්පත් වෙලා ඒක කාන්දු වෙන්න හරි පුළුවන් පොළොව අභ්‍යන්තරේ. අපි ශාක වැස්මක් ව්‍යාප්ත කරන මේ විදිහට. එතකොට මොකද්ද වෙන්නේ? අර කලින් පෙර තිබ්බා වගේ ජලය ටික ආරක්ෂා වෙනවා. පැහැදිලිද? තේරුණාද? ඔය වගේ අපි පාංශු සංරක්ෂණය කරොත් පස ආරක්ෂා කරගත්තොත් අපිට මේ පසේ තියෙන ජලයත් ආරක්ෂා කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා තමයි පාංශු සංරක්ෂණ ක්‍රමවේද කියන එක අපිට වැදගත් වෙන්නේ. හරි. අපි ඔකත් ලියමු. එතකොට අපි අ, හරි පාංශු සංරක්ෂණය කියන එකේ ප්‍රධාන කරුණු තුන මෙතනින් ඉවරයි. පැහැදිලිද? හරි. අපි ලියමු මෙහෙමනේ. ලියලා ඉවර කරමු. මෙහෙම ලියන්න. පෘථුවිය තුල ඇති 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 ප්‍රධාන මිරිදිය ජල ගබඩාවක් ලෙස 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 මිරිදිය ජල ගබඩාවක් ලෙස පාංශු ස්තරය පාංශු ස්තරය පාංශු ස්තරය දැක්විය හැකිය 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 දැක්විය හැකිය විවිධ විවිධ මානව ක්‍රියාකාරකම් හෝ විවිධ මානව ක්‍රියාකාරකම් හෝ විවිධ මානව ක්‍රියාකාරකම් හෝ මානව ක්‍රියාකාරකම් හෝ ස්වභාවික සංසිද්ධි නිසා 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 හෝ පාංශු ස්තරයට පාංශු ස්තරයට පාංශු ස්තරයට පාංශු ස්තරයට බලපෑම් එල්ල වේ පාංශු ස්තරයට බලපෑම් එල්ල වේ
බලපෑම ඉල්ලුවේ. ඒ අනුව ඒ අනුව වනහරණය ඒ අනුව වනහරණය 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 අධික ලෙස ජලය උරා ගන්නා භෝග වගා කිරීම අධික ලෙස ජලය උරා ගන්නා භෝග වගා කිරීම අධික ලෙස ජලය උරා ගන්නා භෝග වගා කිරීම වනහරණය වනහරණය නියග තත්ත්ව නියග තත්ත්ව නියග තත්ත්ව ලැබුගිනි නියග තත්ත්ව ලැබුගිනි ආදී තත්ත්ව නිසා ලැබුගිනි ආදී තත්ත්ව නිසා ලැබුගිනි ආදී තත්ත්ව නිසා ලැබුගිනි ආදී තත්ත්ව නිසා ආදී තත්ත්ව නිසා ආදී තත්ත්ව නිසා පාංශු ස්තරයට පාංශු ස්තරයට පාංශු ස්තරයට පාංශු ස්තරයට පාංශු ස්තරයට බලපෑම් එල්ල වේ. 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 එලෙස 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 පාංශු ස්තරයට බලපෑම් එල්ලවීම පාංශු ස්තරයට බලපෑම් එල්ලවීම බලපෑම් එල්ලවීම පාංශු ස්තරයට බලපෑම් එල්ලවීම බලපෑම් එල්ලවීම ඍජුවම 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 පාංශු ජල තලයට පාංශු ජල තලයට පාංශු ජල තලයට පාංශු ජල තලයට බලපායි පාංශු ජල තලයට බලපායි පාංශු ජල තලයට බලපායි බලපායි ඒ හේතුවෙන් ඒ හේතුවෙන් ඒ හේතුවෙන් ඒ හේතුවෙන් විවිධ පාංශු සංරක්ෂණ විවිධ පාංශු සංරක්ෂණ විවිධ පාංශු සංරක්ෂණ විවිධ පාංශු සංරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා විවිධ පාංශු සංරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා ක්‍රියාත්මක කිරීම හරහා පාංශු ස්තරය පාංශු ස්තරය පාංශු ස්තරය ආරක්ෂා කර ගැනීම තුළින් පාංශු ස්තරය ආරක්ෂා කර ගැනීම තුළින් ආරක්ෂා කර ගැනීම තුළින් ආරක්ෂා කර ගැනීම තුළින් ඒ තුල ඇති ඒ තුල ඇති ඒ තුල ඇති ජල සම්පත රැක ගැනීමට හැකියාව සැලසේ. ඒ තුල ඇති ජල සම්පත රැක ගැනීමට හැකියාව සැලසේ. ඒ තුල ඇති ජල සම්පත රැක ගැනීමට හැකියාව සැලසේ. ඒ තුල ඇති ජල සම්පත රැක ගැනීමට හැකියාව සැලසේ. හැකියාව සැලසේ.
හරි. බලන්නකෝ. දැන් මේ සිග්නල් පොඩි ප්‍රශ්නයක් වුණානේ. හරි. අපිට තියෙන මේකෙන් කවදා රචනා ප්‍රශ්න ඇවිල්ලා නැහැ MCQ විතරයි ඇවිල්ලා තියෙන්නේ. මේක අපිට තියෙන සම්පූර්ණ නෝට් එක වාට දීලා තියෙනවා. මේ දීලා තියෙන එකේ අපිට එකින් එක සාකච්ඡා කරන ගමන් ඔයාට තියෙනවා highlight pen එකක් ගන්න. highlight pen එක හරි යටින් පැන්සලක් හරි අරන් අදාළ point ටික මම ඔයාලට කියනවා මෙන්න මේ ටික highlight කරගව මේක තමයි මේකේ වැදගත්ම කොටස. ඒ ටික ප්‍රධාන වශයෙන් highlight කරගෙන දැන් උදාහරණයක් ගත්තොත් මුස්ලිම් ශ්‍රේණියේ පාෂාණ කියලා හිතන්නකෝ. දැන් මටත් මේකේ highlight එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතමු මම මෙහෙම highlight එකක් පාවිච්චි කරනවා කියලා. අපිට මේකේ වැදගත්ම වෙන්නේ හරි මෙරට පැරණිම පාෂාණ පද්ධතිය තමයි මුස්ලිම් ශ්‍රේණියේ පාෂාණ. පැරණිම පාෂාණ පද්ධතිය. ඊළඟට කියනවා ශ්‍රී ලංකා පාෂාණ පෘෂ්ඨ කොඳු වැටෙන ආරටි කියලා කියන මුස්ලිම් ශ්‍රේණියේ පාෂාණ. හරි. එතකොට මේකේ තියෙන්නේ විපරීත වූ ආම්ලික වර්ග, විපරීත භාෂණ වර්ග, විපරීත වූ ආග්නේය පාෂාණ, විපරීත වූ ආග්නේය පාෂාණ වල මුස්ලිම් ශ්‍රේණිය සංකීර්ණ වෙලා තියෙනවා. එතකොට මේකේ ව්‍යාප්තිය මුස්ලිම් ශ්‍රේණියේ පාෂාණ ත්‍රිකුණාමලය හරි පටුබිම් තීරුවේ සිට මහවැලි ගංගා නිම්නයේ මැදිකොට හරි මේ විදිහට පටු තීරුව විහිදිලා තියෙනවා. ඊළඟ කතරගම කඳුලත් මේව තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් තියෙන්නේ කොන්ලයිට් පාෂාණ, චානකයිට් පාෂාණ තියෙනවා. හරි. ඔය විදිහට අවශ්‍ය ප්‍රධාන කරුණු ටික අපි එක්ක මේ ටික highlight කරගෙන මේ මාතෘකාව මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා. ලබන සතිය එතකොට මේ ටියුට් එක ඉවරයි. ඔයාලට ජනසංඛ්‍යාවත් අපි ගිය සතියේ පටන් ගත්තා. නමුත් ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. සහ ශ්‍රී ලංකාවේ එතනින් ඊට පස්සේ අපිට දෙන්නේ පස් ගැන කතා කරන්න තියෙන්නේ. අවසාන මාතෘකාව තියෙන පස් සහ ශ්‍රී ලංකාවේ පාෂාණ, ಖನಿජ සහ පස් ගැන ලබන සතියේ කතා කරලා අපි මේක සම්පූර්ණයෙන් මේ පාඩම මේ ටියුට් එක ඉවර කරමු. හරි. ඔයාලා වගේ යාළුවන්ට ඔයා එක යාළුවෙකුට කියන්න. ඔයාගේ එක යාළුවෙකුට ඔයා කියන්න අපේ පන්තිය ගැන. ඒ යාළුවත් ලබන මාසෙ නම් සම්බන්ධ කරගන්න. එතකොට එයාට ලබන මාසෙ නම් සම්බන්ධ වෙන එයාට ජනසංඛ්‍යාව සහ මේ පරණ ටියුට්ස් ගන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. හරි. ඔයාගේ එක යාළුවෙකුට විතරක් කියන්න. ඒ හොඳට පැති. වැඩි කියන්න බෑ. එක්කෙනෙක්ට කියන්නේ එක්කෙනෙක්ට ලබන මාස පන්තියට සම්බන්ධ කරමු. එහෙනම් ඔන්න අදට අපි මේ වැඩේ මෙතනින් ඉවරයි. අපි ඒ සම්බන්ධ වෙන්නේ ලබන සතියේ පෘථුවියේ ව්‍යුහය පාඩම අවසන් කිරීමේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙතනින් අපි නවත්මු. අද ගොඩක් ලිව්වා මහන්සිත් ඇති අතුත් ශ්‍රී දෙනවා ඇති. හරි එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන් සුබ රාත්‍රියක්.